ආයුබෝවන් යාළුවනේ මම සුරතල් සතුන් පිළිබඳ වීඩියෝ වැඩසටහන් ඉදිරිපත් කරන්න අලුතෙන්ම YouTube channel එකක් පටන් ගත්තා. මම ඔයාලට කියන්න කැමති අපේ කුඩා දරුවගේ ඉඳන් වැඩිහිටියට වෙනකන් කුමන හෝ සතෙකුට අපි ආස කරනවා. එතකොට මම අද මුලින්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ සතා විදිහට පොර කුකුලා. මේ කුකුල්ලා ගත්තහම මේක මේ පොර කුකුල්ලා කලාවක් විදිහට තමයි අපේ රටේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. එතකොට මේ සතුන්ගේ ගත්තහම බිත්තර සහ පැටවුන් විකිණීම සඳහා ගම් කුකුලන්ද එතකොට අප සුරතලේට ඇති කරන්න ගන්න විසිතුරු කුකුල් වර්ගද මේ සවි ශක්තියෙන් වැඩි පුෂ්ටිමත් භාවයෙන් වැඩි කෙටවීම සඳහා යොදා ගන්න පොර කුකුලන්ද විශේෂයි. එතකොට මේකේ ගත්තාම මේ සතුන්ගෙන් විශේෂම සතෙක් තමයි පොර කුකුලා කියන්නේ. එතකොට පොර කුකුලා මිලෙන් ගොඩක් වැඩි. ඔහුගේ ගොඩක් දුරට මිල තීරණය වෙන්නේ මේ ඒ සොතාගේ කෙටවුම් අනුව. එතකොට මේ පොර කෙටීම සඳහා යොදා ගන්න මේ පොර කුකුලාගේ මිල වැඩි වෙන්න ප්‍රධාන හේතුව තමයි සතා කෙටවීමේදී ලබා ගන්න ජයග්‍රහණ. එතකොට අපි අද කතා කරන මේ පොර කුකුල් විශේෂ එදා ඈත අතීතයේ රජ කාලේ ඉඳන් පැවතෙන කලාවක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන්. එතකොට උතුරු ප්‍රදේශයට වෙන්න යාපනයේ ප්‍රදේශයට වෙන්න වෙල්ලාඩියන් කියන පොර කුකුල් විශේෂය ඉන්නවා. එතකොට වඩිග කියන සත්තු තමයි රජ කාලේ ඉඳන් ආපු සත්තුන්ට උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. එතකොට මේ සත්තු ගත්තාම මේ සත්තු අපි හදද්දී අනිවාර්යෙන්ම අපි හොඳ කෙටුම් තියෙන උත්තම කුකුලෙක් තෝරගත්තොත් ඒ කියන්නේ අපිට කුකුලෙක් මිලදී ගත්තොත් අපිට පුළුවන් මේ සත්තුන්ගෙන් ආර්ථිකමය වශයෙන් ලාභ ලබා ගන්න. මොකද මේ සත්තුන්ගේ විශේෂම දේ තමයි කෙටුම් අනුව තමයි සතාගේ මිල තීරණය වෙන නිසා හොඳම සතෙක් සහ රැකුම් වැටෙන කිකිලියන් දෙදෙනෙක් පමණ අපි මිලදී ගත්තොත් අපිට පුළුවන් ඔවුන්ගෙන් බිත්තර රැකීමට තියලා පැටව් ලබා ගත්තොත් මුර දෙකක් තුනක් යද්දී අපිට ඒ සතුන්ගෙන් අපි කුකුලා මිලදී ගත්තු මිල සහ කිකිලියන් මිලදී ගත්තු මුදල වෙන කිහිප ගුණයක් ලබා ගැනීමට පුළුවන්. ඒකෙන් අපිට ආර්ථිකමය වශයෙන් වාසියක් ලැබෙනවා. ඒ වගේම මේ බිත්තරවල තියෙන පෝෂණ ගුණයත් ඉතාමත් වැඩි. එම නිසා එම ආර්ථික වාසියත් අපිට ගෙදර ඉන්න කුඩා දරුවන් ඉඳන් හැමෝටම ප්‍රයෝජනයක් වෙනවා මේ බිත්තර නිෂ්පාදනය කර ගැනීමෙන්. ඒ වගේම තමයි මේ සතුන්ට අපි ආහාර ලබා දීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද මෙවුන්ට අනිවාර්යයෙන් පිරිසිදු වතුර සහ පිරිසිදු ආහාර ලබා දිය යුතුයි. ඒ වගේම මොවුන්ට ඉංග්‍රීසි බෙහෙත් යම්කිසි ප්‍රමාණයකටද වැඩිපුර ප්‍රමාණයක් සිංහල බෙහෙත් ලබා දීමෙන්ද අපිට මෙම සතුන්ගේ නිරෝගීභාවය වැඩි කරගන්න පුළුවන්. ඉංග්‍රීසි බෙහෙත් වලින් යම් කාස් දුරකට රෙළ රෝග පාලනය වීමක් තමයි සිදු වෙන්නේ. නමුත් සිංහල බෙහෙත් ගැන අවබෝධයක් තිබුණොත් අපිට පුළුවන් මේ සතුන්ගේ දීර්ඝකාලීනව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න. මම කියන්නේ එම නිසා අපි අනිවාර්යයෙන්ම පොර කුකුල් පාලනයේදී නම් සිංහල බෙහෙත් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ කාරණේ සඳහා අපේ ගමේ වැඩිහිටියෝ මේ දැන දන්න අපේ තරුණ පරම්පරාවෙන් අපි යමක් අසා දැනගෙන ඒ වගේම මේ YouTube එකේ තියෙන වීඩියෝ වැඩසටහන් බලලා අපිට අවබෝධයක් ගන්න පුළුවන්. මම නම් කියන්නේ මුලින්ම මේක පටන් ගන්නවා නම් මුලින්ම හොඳම කුකුලෙක් තෝරගන්න ඊළඟට අපි හොඳ රැකුම් වැටෙන කිකිලියන් කීප දෙනෙක් තෝරගන්න ඕන. එතකොට ඒ රැකුම් වැටෙන කිකිලියන් තෝරගන්න කියන්නේ ඔවුන් අනිවාර්යයෙන්ම එතකොට මේ අනිවාර්යයෙන්ම බිත්තර රැකලා හොඳ නිරෝගී සතුන් අපිට ලබා දෙනවා. දැන් මේ මම ඔයාලට පෙන්වන්න යන්නේ මංගාව ඉන්න මේ රැකුම් වැටෙන කිකිලියෙකුට මම බිත්තර තියලා පැටව් ලබා ගන්න යන ආකාරය. දැන් මේ කිකිලිය හොඳ මේ රැවුල් ආරේ මේ කෝපියාරේ කිකිලියක්. ඒ කිකිලිගෙන් අපිට බිත්තර ලබා ගන්න පුළුවන්. එතකොට ඒ බිත්තර රකින්න තිබ්බහම අපිට පැටව් කීප දෙනෙක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. මම නම් අපි දැන් අහලා තියෙන විදිහට
නම් මේ කිකිලියෙකුට බිත්තර ඔත්තේ සංඛ්‍යාවක් තමයි තියන්නේ. කිකිලිගේ ප්‍රමාණය අනුව බිත්තර 11ක් විතර වෙනකන් අපිට තියන්න පුළුවන්. එතකොට එහෙම තියලා ගන්න සත්තු ඉතාමත් නිරෝගී. මොකද කිකිලි අම්මා පැටව හම්බුණු දවසේ ඉඳන් ඒ කිකිලි අම්මා අනිවාර්යයෙන්ම ඒ සතාට පරිසරයට හුරු කරනවා. වතුර බොන්න, එතකොට පරිසරයේ ඉන්න පණුවන් වැනි සතුන් ආහාරයට ගන්න, එතකොට බිම පහුරු ගන්න කිකිලි අම්මා පළවෙනි දවසේ ඉඳන්ම හුරු කරනවා. මේ මගේ කලින් මුරේක පැටියෙක් ආපු පැටියෙක්, මේ පැටියා කෝපි පාට සතෙක්, රැවුල් බුරුම සතෙක්. එතකොට අපිට පුළුවන් මේ වාගේ සත්තු දැන් අපි බිත්තර 10 11ක් තිබ්බොත් අපිට අනිවාර්යයෙන්ම පැටව් 9ක් 10ක් 11ම එන අවස්ථාවනුත් තියෙනවා. ඒ හින්දා එතකොට අපිට මේක ආර්ථික වශයෙන් පැටව් විකුණලා හොඳ ආදායමක් ගන්න පුළුවන්. මම කියන්නේ නම් අනිවාර්යයෙන්ම මේ හොඳම සත්තු මිලදී ගත්තොත් අපිට මේකෙන් ආර්ථික විදිහට වාසියක් ගන්නත් පුළුවන්. එතකොට තව දෙයක් තමයි මේ සත්තුන්ගේ මේ ඇට වර්ග ලබා දීමෙන් මේ සත්තුන්ගේ නිරෝගීකම ගොඩාක් ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා මගේ මේ පළවෙනි YouTube වැඩසටහන විදියට මම මේක කෙටි හැඳින්වීමක් තමයි කෙරුවේ. එතකොට මමත් මේ දේවල් දැනගත්තේ අපේ ගම්වල ඉන්න වැඩිහිටියන්ගෙන් සහ වීඩියෝ වැඩසටහන් බලලා. එහෙම නිසා ඔයාලත් මේක කරනවා නම් මුලින්ම වීඩියෝ වැඩසටහන් කීපයක් නරඹලා වැඩිහිටියන්ගෙන් යම්කිසි කරුණු කීපයක් දැනගෙන මේ කුකුල් ව්‍යාපාරේ පටන් ගන්න කියලා තමයි මම කියන්නේ. එහෙම නිසා මේ වාගේ නැවත වැඩසටහන් ඉදිරිපත් කරන්න මට සහයෝගයක් විදියට මේ channel එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහසුත් ඉදිරිපත් කරන්න කියලා මම කියනවා. ඒ වගේම අපි මේ වැඩසටහන් ඉදිරියට කරගෙන යද්දී මේකේ අඩුපාඩු හරි මේකට එකතු වෙන්න ඕන කරුණු හරි ගැන ඔයාලා මට දැනුවත් කිරීමක් කෙරුවොත් මේ මීට වඩා හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන්න මට හැකියාවක් ලැබෙයි කියලා මම හිතනවා. එම නිසා අපි අනිවාර්යයෙන්ම මේ වැඩසටහන් වලදී ගන්න ඕන කරුණු වැදගත් දේවල් අපි ලබාගෙන මමත් තවත් මෙවැනි ආකාරයේ වැඩසටහනකින් ඔබ හැමෝගෙම සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මේ වැඩසටහන බලන හැමෝටම බොහොමත් ස්තුතියි. මගේ මේ පළවෙනි වැඩසටහන විදියට මේක මම දැනට අවසන් කරනවා. බොහොම ස්තුතියි.